අසන්න අයියා තා පොල් තෙල් වීදුරුවකුත් ගෙනත් දුන්නා. පුතේ අසන්න අයියා ගල් කෑල්ලක් ගෙනත් දුන්නා ප්‍රැක්ටිකල් එකක් කරන්න කියලා. හරිද? ඉතින් අසන්න අයියා හිත හොඳ නැහැනේ. හරිද? හිත හොඳ නැති වෙයිද දන්නේ නැහැ. එහෙනම් මම මේ ගල් කෑල්ල පාවිච්චි කරලා ප්‍රැක්ටිකල් එක කරන්න යන්නේ. හරිද? මොකක්ද දන්නවද? මේ ගලේ සාපේක්ෂ ඝනත්වය හොයන්න යන්නේ. ඒ වගේම හරිද අසන්න අයියා තා පොල් තෙල් වීදුරුවකුත් ගෙනත් දුන්නා. I have absolutely no idea what's going on. ඒකෙත් සාපේක්ෂ ඝනත්වය හොයලා දෙන්න කියලා කිව්වා. යාට මොකද්ද වැඩක් කරන්න තියනවා කියලා. හරි රයිට්. එහෙනම් අපි වැඩේ පටන් ගමු. මං ගාව තියෙනවා දුනු තරාදියක්. මේකේ කොක්කේ සැහැල්ලු අවිතන්‍ය තන්තුවක් ආධාරයෙන් හරි මම මේ වගේ පොඩි ගලක් එල්ලලා තියෙනවා. හරිද? රයිට්. මුලින්ම කරන්නේ මේ ගල වාතයේදී එල්ලලා තියලා බලනවා මෙයාගේ සත්‍ය බර කීයද කියලා. රයිට්. දැන් මේකේ පුතේ සත්‍ය බර පෙන්නනවා හරි ග්‍රෑම් 32ක්. සත්‍ය බර ග්‍රෑම් වලින් 32ක් පෙන්නනවා. හරි. ඔන්න දැන් මගේ මතකේ ඒක තියෙනවා. හරි. ඊළඟට මම කරන්නේ මේක ගිල්ලනවා මේ විදිහට ජලයේ. හරිද? ජලයේ සම්පූර්ණයෙන්ම ගිල්ලනවා. ගිල්ලලා බලනවා හරිද ග්‍රෑම් කීයද කියවෙන්නේ කියලා. එතකොට මට පේනවා මෙතන කියවෙනවා ග්‍රෑම් 16ක්. ග්‍රෑම් 16ක් කියවෙනවා. හරි ග්‍රෑම් 16ක් කියවෙනවා. හරි. ඊට පස්සේ මේකම මම හරිද පොඩ්ඩක් හොඳට පිහ දාන්න ඕනේ ඉස්සෙල්ලා. හරිද? රයිට්. අපි පොඩ්ඩක් පිහ දාන්න කලින් මේක මෙතනින් තියලා ඒ අගයන් දෙක සටහන් කරගෙන ඉමු. හරිද? අගයන් දෙක සටහන් කරගෙන ඉමු. හරි. එතකොට මෙන්න ආව අගයන් මේ තියරි එකනේ අපේ. හරිද? W1 අපිට ආව 32යි ග්‍රෑම්. මෙයාට අපි කියනවා පුතේ සත්‍ය බර. සත්‍ය බර කියලා කියන්නේ. සත්‍ය බර. හරි. W2 ආවේ අපිට ග්‍රෑම් 16යි. W2 ග්‍රෑම් 16යි. අපි මේකට කියනවා පුතේ දෘශ්‍ය බර. දෘශ්‍ය බර කොහෙදීද? ජලයේදී. දෘශ්‍ය බර ජලයේදී. ජලයේදී ආපු දෘශ්‍ය බර. හරිද? ජලයේදී ආපු දෘශ්‍ය බර. හරි. එතකොට ඔන්න මම හොයන්න යන්නේ ගලේ සාපේක්ෂ ඝනත්වය. හරිද? එතකොට S සමානයි W1 32යිනේ. හරිද? බෙදීම හරි 32 ඍණ W2. W2 කියන්නේ පුතේ 16යි. එතකොට 32 බෙදීම 16ක් කියලා දෙන්නේ. අන්න සාපේක්ෂ ඝනත්වය තියෙනවා දෙකක් කියලා. ඒ කියන්නේ හරිද ජලයේ ඝනත්වය වගේ දෙගුණයක ඝනත්වයක් තියෙනවා. හරි. ඊළඟට මම හොයන්න යන්නේ පොල් තෙල් වල සාපේක්ෂ ඝනත්වය. පොල් තෙල් වල සාපේක්ෂ ඝනත්වය හොයනකොට හරිද මේ ගල් කැටයම මේ විදිහට පොල් තෙල් වල ගිල්ලන්න ඕනේ. හරිද? මේ ගල් කැටයම පොල් තෙල් වල හිමීට ගිල්ලලා බලන්න ඕනේ කියවෙන පාඨාංකය කීයද කියලා. හරි. අපි බලමු හිමීට ගිල්ලලා. මේවා ගිල්ලනකොට පුතේ මේ බඳුනේ බිත්තිවල නොවදින විදියට ගිල්ලන්න ඕනේ. මොකද බිත්තිවල වැද්දොත් ඒ අගයන් වෙනස් වෙන්න පුළුවන්. හරි. එතකොට මෙතන අපිට එනවා ග්‍රෑම් වලින් 20ක් කියලා. හරි. ග්‍රෑම් වලින් 20ක් කියලා එන්නේ. අනාගතත් පොඩ්ඩක් ගිල්ලනවා. හරියට මගේ බලා ගන්න ඕනේ ඒකයි. ග්‍රෑම් 19ක් වගේ තියෙන්නේ. ග්‍රෑම් 19ක් වගේ තියෙනවා. හරි. රයිට්. අපි බලමු. හොඳයි. එතකොට මෙතනින් W3 එනවා ග්‍රෑම් 19ක් කියලා. හරි මම මෙතන 19ක් වගේ ආදේශ කරා නම් ඒ කියන්නේ මෙතන හරිනම් පරිමාණයට අනුව ගන්න ඕන නම් 20 මට ආවේ 18යි 20යි අතර යගයක්. හරියට මැද වගේ තිබ්බේ. හරිද? එහෙනම් මම මෙතන 19 ග්‍රෑම් කියලා ගන්නවා. හරිද? හරියට බැලුවොත් නම් මිනුම් ගැනීමේ ක්‍රියාවලියට පටහැනි වැඩි. හරිද? කමක් නැහැ. හරිද? එතකොට මේ තියෙන්නේ පුතේ පොල් තෙල් තුලදී දෘශ්‍ය බර. හරිද? පොල් තෙල් තුලදී දෘශ්‍ය බර. පොල් තෙල් තුලදී දෘශ්‍ය බර. පොල් තෙල් තුලදී දෘශ්‍ය බර. හරි 19ක් නේ ආවේ. හරි. එතකොට පුතේ මෙහෙමයි ඔන්න S සමානයි. හරි. W1 32යි. W3 කියන්නේ ඔන්න පොල් තෙල් වලදී ආපු ගාන. ඒක මට ආවේ 19ක් කියලා. හරිද? මම ඒකේ විදිහට ආදේශ කරන බෙදීම W1 32යි ඍණ W2 කියන්නේ 16යි. හරිද? ඔහොමනේ යගයන් ටික අපිට ආවේ. හරි. එතකොට මෙතනින් එනවා 13ක්. 13 බෙදීම. හරි 13 බෙදීම 16ක් කියලා එන්නේ. ඔන්න ඔතනින් අපිට පොල් තෙල් වල ඝනත්වය ගන්න පුළුවන්. හරිද? අගය කීයද කියලා. 13ට 16ක් කියලා එන්නේ. ඔක සුළු කරලා ගත්තා නම් හරි. හරි. රයිට්. ඔන්න ඔහොම තමයි. හරිද? අසමාකාර මොනවා හරි වස්තුවක් තිබ්බොත් හරිද? එයාගේ ඝනත්වය සහ අපි නොදන්න ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය හරිද? සොයන ක්‍රමවේදය වෙන්නේ. හරි. රයිට් පුතා.